එකමත් එක කාලෙක පුංචි කැලේක ලස්සන ගෑනු ළමයෙකුයි එයාගේ ආච්චි ලස්සනට ජීවත් වුණා. ගෑනු ළමයගේ නම ටිකි. එයාගේ ආච්චි කලේ ගොවිතැන්. ටිකි නම් ගොවිතැන් කරන්න දන්නේ නැහැ. ටිකි ආච්චි ගොවිතැන් කරන වෙලාවට ටොමි කියන එයාගේ සුරතලා එක්ක සෙල්ලම් කරමිනුයි හිටියේ. ඉතින් එකපාරටම එයාගේ ආච්චි අසනීප වෙනවා. ටිකීට කරගන්න දෙයක් නැති වෙනවා. එයා හරිම දුකින් හිටියා. ඉතින් යාලට කන්න තිබ්බ කෑම හැමදේම ඉවර වෙයිගෙන යනවා. ඉතින් යා ගෙවත්තේ පැලවලට වතුර දැම්මත් ඒ වගේ ගෙඩි නම් හටගත්තේ නැහැ. ඇය දුකින් කල් ගෙව්වා. කාලයක් යනකොට යාලට කන්න තිබුණ කෑම ඉවර වුණා. ටිකීට කර කියා ගන්න දෙයක් තිබුණේ නැහැ. ටිකි ගෙවත්තට ගියාට පස්සේ දැක්කා පහළ ඇපල් ගහේ ගෙඩි කිහිපයක් විතරක් තිබෙන බව. ඉතින් ටිකි හිතනවා මේ ඇපල් ගෙඩි වලින් රස පුඩින් හදන්න. ඉතින් එයා රස පුඩින් හදන්න පටන් ගන්නවා එයාගේ සුරතලා ටොමි එක්ක. ඊට පස්සේ එයා ඒ පුඩින් අරගෙන ඒවා විකුණන්න නගරයට යනවා. ඒත් එදා නම් එකක්වත් විකුණුනේ නැහැ. ඉතින් එයා දුකින් ගෙදර යනවා. ඊළඟ දවසේ තුදෙන්ම එයා ඒවා අරගෙන නගරයට යනවා. කලින් දවසේ වගේ නන් නෙරි. එයාගේ පුඩින් සේරම විකිණුණා. එයාට හරිම සතුටුයි. එයා ඒ සල්ලි වලින් කන්න බඩුත් අරගෙන ගෙදරට ගියේ හරිම සතුටින්. ඉතින් ටිකි ඒ වගේන් රස කෑම හදලා ආච්චිට කන්න දුන්නා. එකපාරම "ගෙදර කවුද? ගෙදර කවුද?" කවුදෝ දොරට ගැහුවා. වයසක ආච්චි කෙනෙක් දොර ඉස්සරහා හිටියා. එයා මායාකාරියක්. හොඳ මිනිසුන්ට උදව් කරන්න එන එයා විශ්වලාගෙනයි ආවේ. ටිකි එක දෙනගෙන හිටියේ නෑ. "අනේ ළමයෝ කන්න මොනාරි තියනවා නම් දෙන්දුකෝ. මං දවස් ගානකින් කාලා නෑ." "එන්න ඇතුළට." ටිකි කීවා. ටිකි ගෙට ගිහින් ඇයට කෑමට තිබු රසවත් කෑම ටික මේ මහලු ආච්චිට කන්න දුන්නා. ඇය හරිම සතුටින් ඒ කෑම ටික කෑවා. ඉන්පසු ටිකීට "බොහොම ස්තුතියි ළමයෝ" යනුවෙන් පවසා ඇය යන්නට ගියා. ටිකි හොඬ ළමෙක් නිසා මායාකාරිය ඇයගේ ගෙවත්තට මායා කුඩු ඉස්සා. පසුදා උදෑසන අවදි වූ ටිකීට ගෙවත්ත පුරා දකින්න ලැබුණේ සෑම ගහකොළකම එළවලු පළතුරු පිරීලා තිබෙන අයුරිය. ඇයට සිතා ගන්නටවත් බැරි විය. ඇය ඇගේ ගෙවත්තේ එළවලු පළතුරු විකුණා සතුටින් ජීවත් වුණා. ඔයගොල්ලන්ටත් කියන්න තියෙන්නේ අසරණ කෙනෙක්ට උදව් කරන්න දෙපාරක් හිතන්න එපා. අපි කාට හරි උදව් කරන්න අපිටත් ඒ වගේම ලැබෙනවා. ඉතින් වෙනද වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් පරිස්සමට ඉන්න. ගිහින් ගෙන්නම් බායි.